මේ දවස්වල ගොඩක් අය අහන දෙයක් තමයි ෆ්‍රන්ට් රනින් කියන්නේ මොකක්ද කියලා. මොකද මේ දවස්වල මාකට් එකේ ගොඩක් වෙලාවට කතා වෙච්ච මාතෘකාවක් තමයි ෆ්‍රන්ට් රනින් ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් මම එක්ස්ප්ලেইন කරන්න ලෑස්ති වෙනවා මොකක්ද ෆ්‍රන්ට් රනින් කියන්නේ කියලා. අතරම ෆ්‍රන්ට් රනින් කියලා කියන්නේ ස්ටොක් මාකට් එකේ අපි අඳුර ගන්නවා මේක නීති විරෝධී ඒ වගේම සදාචාරාත්මකට පටහැඳි ක්‍රියාවක් ලෙස තමයි අපි ෆ්‍රන්ට් රනින් කියන එක හඳුනාගන්නේ. මොකද්ද මේකෙන් වෙන්නේ? අතරම හිතන්න ඔබ ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් කියලා. එතකොට ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් ලෙස ඔබට ඔබගේ ක්ලයන්ට් කෙනෙක්ගෙන් එහෙම නැත්නම් ඔබගේ ආයෝජකයෙක්ගෙන් ඔබට ලැබෙන්න තියෙනවා යම් ඕඩර් එකක්. ඒ කියන්නේ යම් කොටස් ප්‍රමාණයක් ඉදිරියේදී මිලදී ගන්න ඔබට ඕඩර් එකක් ඔහු සඳහන් කරනවා විශාල කොටස් ප්‍රමාණයක් මිලදී ගන්න අවශ්‍යයි කියලා. එතකොට ඔබ කරන්නේ ඔබගේ ක්ලයන්ට්ගේ ඕඩර් එකට කලින් ඔබ වෙනුවෙන් ඕඩර් එකක් ක්‍රියාත් කරලා කොටස් මිලදී ගැනීමක් කරනවා. ඉන්පස්සේ මොකද වෙන්නේ? ඔබගේ ක්ලයන්ට්ගේ ඕඩර් එකට ඔබ ඕඩර් එක ප්ලේස් කරාට පස්සේ කොටසේ මිල ඉහළ යාමට පුළුවන් ඔහු වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගන්නා නිසා. අන්න ඒ අවස්ථාව ප්‍රයෝජනෙටගෙන ඔබ මිලදී ගත්තේ ඔබේ පෞද්ගලිකව මිලදී ගත්තේ කොටස් ප්‍රමාණය නැවත විකුණලා එදිනම ලාභයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක තමයි අපි ෆ්‍රන්ට් රනින් කියලා හඳුනාගන්නේ. උදාහරණයකින් නැවත පැහැදිලි කරොත් හිතන්න ඔබගේ ක්ලයන්ට් කෙනෙක්ට අවශ්‍යයි යම් සමාගමක කොටස් මිලියනයක් මිලදී ගන්න. එතකොට ඔබ ඒ සමාගමේ මේ වෙද්දි කොටසක් රුපියල් 10ට තියෙනවා. ඔබ මොකද කරන්නේ? ඒ සමාගමේ කොටස් ලක්ෂයක් රුපියල් 10ට මිලදී ගන්නවා. අර කොටස් මිලියනය මිලදී ගැනීමත් එක මොකද වෙන්නේ? කොටසක මිල රුපියල් 11 12ක් වගේ මුලකට ඉහළ යන්න පුළුවන් ඩිමාන්ඩ් එක වෙන නිසා. එතකොට ඔබට ඒ කොටස් ටික ඔබ මිලදී ගත්ත කොටස් ප්‍රමාණය විකුණලා ලක්ෂයක එහෙම නැත්නම් ලක්ෂ දෙකක ලාභයක් ඉපීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේක අපි හඳුනාගන්නේ ෆ්‍රන්ට් රනින් එකක් කියලා. එතකොට මේක ඇත්තටම නීති විරෝධී. හේතුව තමයි මෙහිදී ඇත්තටම තරල්කාර නියෝජිතයාට ස්ටොක් බ්‍රෝකර්ට අමතර වාසියක් ආවා. මේක ඔහු අනුසි ලෙස පාවිච්චි කරා. මේක කොටස් වෙළඳපොලේ ස්වාධීන පැවැත්මට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඒකට හේතුව තමයි කොටස් වෙළඳපොලක් හැමතෙම ක්‍රියාත්මක වෙන්නේ මහ ජනතාවට පොදු සහ සාධාරණ ප්‍රවෘත්ති හරහා. ඒ කියන්නේ සාධාරණ නිවුස් හරහා තමයි කොටස් වෙළඳපොලේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව එක්කෙනෙකුට පක්ෂපාතී ලෙස කොටස් ප්‍රවෘත්ති ලැබීම හරහා මොකද වෙන්නේ? ඒක සාධාරණ භාවයකට ලක් වෙන්නේ නැහැ. ඉතින් ෆ්‍රන්ට් රනින් කියන එක නීති විරෝධී මෙන්ම කොටස් වෙළඳපොලේ පැවැත්මට හොඳ දෙයක් නෙවෙයි. ඉතින් ශ්‍රී ලංකා සුරංගම පත්තා විනිමය කමිටුවේ සභාව නිතර මේ දේවල් ගැන අවදියෙන් ඉඳලා මේ දේවල් නැති කරලා සාධාරණ වෙළඳපොලක් පවත්වාගෙන යන්නට කටයුතු කරනවා.